අයිබෝන් ළමයි අද අපි ඔයාලගේ සාහිත්‍ය පොතේ තියෙන 11 වසරේ 3 වෙනි පාඩම වන කුරහන් ඉසිමුව කළුවර බලාලා පාඩම ගැන තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේ පාඩම ඔයාලගේ සාහිත්‍ය පොතේ තියෙන 12 වෙනි පාඩම. ඉතින් පුතේ කුරහන් කවි කියලා කියන්නේම කොහොමත් ජන කවි වර්ගයට අයත් වන කවි විශේෂයක්. ඒ වගේම තමයි ජන කවි වලත් විවිධ වර්ග තියෙනවානේ. රැකියා ආශ්‍රිත ජන කවි, ඒ වගේම කෘෂිකර්ම ආශ්‍රිත ජන කවි, ඒ වගේම කෙලිසෙල්ලම් ආශ්‍රිත ජන කවි තියෙනවා. ඉතින් මේ අතරින් කෘෂිකර්මාන්තය ආශ්‍රිත ජන කවි වර්ගයට තමයි මේ කුරහන් කවි අයිති වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ ජන කවි බිහි වෙන අනුරාධපුර යුගයේ තරම් දිගු ඉතිහාසයක් තියෙන ජන කවියට. ඒ වගේම තමයි ජන කවි ඉතිහාසය පිළිබඳ පරමත්ත චෝදිකාව නැමැති ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඉතින් මේ කරුණුත් ඔයාලට මේ පාඩමේ ආරම්භක ඡේදයේදී වැදගත් වෙනවා. එහෙනම් අපි කුරහන් කවි කියන්නේ මොනවද කියලා. මේ කුරහන් වගාව සිදු කිරීමේදී කැලෑ එලිපෙහෙලි කරලා වගා භූමියක් හොයාගෙන කැලෑ එලිපෙහෙලි කරලා මේ ගිනි තියලා ඉතින් එතෙන් පටන් මේ පස පෙරලලා පස්සේ මේ බීජ පැල කරලා ඒ වගේම මේ පැලෙන තුරු බලාගෙන ඉඳලා මේ පැලාවට පස්සේ ඒවා නිසියාකාරව ඒවට සාත්තු කරලා ඒ වගේම සතුන්ගෙන් වෙන හානි වලින් මේ වගාව ආරක්ෂා කරගෙන ඉතින් අවසානයේ අස්සරු නෙලීම දක්වාම කතන්දරේ මේ කුරහන් කවි වල අන්තර්ගත වෙනවා. කෙටියෙන් කිව්වොත් කුරහන් වගා භූමිය එලිපෙහෙලි කිරීමේ සිට කුරහන් අස්සරු නෙලා ගැනීම දක්වා දීර්ඝ කතා පුවතම කුරහන් කවි තුල අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි කවිය. දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේදී වල්ගිනි තබාලා කුරහන් ඉසිමුව කළුවර බලාලා. මොකද්ද මේ කියන්නේ? ජනවාරි මාසයේ දුරුතු මාසය කියලා කියන්නේ. ඉතින් මේ ජනවාරි මාසයේ කැලෑවකට ගිහිල්ලා කැලෑවක් හොයාගෙන මේක සුද්ධ පවිත්‍ර කරලා ඔන්න වල්ගොඩ වල්ලෙන් ගිනි තියලා මාසයක් විතර මේ කැලෑවත් එක්ක ඔට්ටු වෙනවා මේ වගා භූමිය නිර්මාණය කරගන්න කුරහන් ගොවියා. ඉතින් මේ කුරහන් ගොවිය අවසානයේදී මැදින් දිනේ මැදින් මාසය කියලා කියන්නේ මාර්තු මාසය. ඉතින් මාර්තු මාසෙ තමයි මෙහා මේ වල්ගොඩ වල ඔක්කොම මේ කපුණු ගස් ඔක්කොම ගිනි තියන්න පටන් ගන්න. ඉතින් ගිනි තියලා ඉවරලා ඔන්න මෙයා කුරහන් ඉසින්න පටන් ගන්නවා කළුවර බලලා. මොකද්ද මේ කළුවර කියලා කියන්නේ? ඒ කියන්නේ වැසි කාලෙට. වැසි කාලේ බලලා තමයි ගොවියා කුරහන් ඉසින්න පටන් ගන්නෙ. මේ පළවෙනි කවියෙන් කියන්නේ පුතේ අපේ අතීත මේ ගොවියෝ එයාලා මේ හොඳට අනාගතය ගැන හිතලා වැඩ කරපු කට්ටියක්. කළුවර බලලා. ඒ කියන්නේ මේ වැසි කාලේ බලලා මේ කුරහන් ඉසින්නේ. එතකොට තමන්ගේ ජලය ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වැසි ජලයෙන් මේක හොඳට ස්වයංපෝෂිතව වැවෙනවා වගාව. ඉතින් ඕනම පැලයක් වැසි වස්සාන කාලයේදී තාම හොඳින් දරු දාලා වැඩෙනවානේ. ඉතින් ඒ විද්‍යාත්මක ක්‍රමය තමයි යාලා මේ වගාව සඳහා පාවිච්චි කරන්නේ. වගාව සාර්ථක කරගන්න. එහෙනම් අපි යන්නේ දෙවෙනි කවියට. එල්ලවෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්න ඉති සිව්පා වෝ බොහොම ගොල්ල සමග ඉති ඌරෝ හැමදාම නිල්ල අඹති සද්දවසින් බැලුවාම. ඉතින් මේකෙන් කියන්නේ පුතේ රෑ එළි වෙනකම් මේ කුරහන් ගොවියා කවි කියනවා. ඉතින් යාට හරි වෙහෙසයි. යාගේ ඇස් දෙකට වෙහෙසයි. නමුත් කොල්ල කන්න එනවා. මේ වගාව හොරෙන් කන්න මේ හොරකම් කරගන්න හොරෙන් කොල්ල කන්න එනවා. සිව්පාවෝ ඌරෝ ඒ වගේම ඉත්තෑවෝ ඒ වගේම විවිධ සිව්පා සතුන් මේ වගා භූමියට ඇවිල්ලා මේ වගා භූමියේ තියෙන වගාව විනාශ කරන්න තමයි මේ එන්නේ. ඉතින් ගොල්ල සමග ඉති ඌරෝ හැමදාම මේ ගොල්ල කෙනෙක් අදහස් කරන්නේ රංචු පිටි ඌරෝ හැමදාම වගාව විනාශ කරන්න එනවා කියන එක. නිල් අඹති සද්දවසින් බැලුවාම ඉතින් මේ පුංචි පැල ටික ලස්සට නිල් පාටට දවස් 7ක් ඇතුළත වැඩිලා තියෙනවා කියලා කියනවා. මේවා පැල වෙලා ලස්සන පැල ඇවිල්ලා තියෙනවා කියලා තමයි ඔන්න කියන්නේ දෙවෙනි තුන්වෙනි කවියට. මා කී දේ දෙයනි බොරුවක්ම නැති බිම එලි උනොත් කණුමදු බොහොම ළඟ ඇති ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති කුබකලු වෙමින් කුරහන් කිරිවැද වැඩිති. මේ කවියෙන් කියන්නේ පුතේ කුරහන් ගොවිය දෙවියන්ට කියන දෙවියනේ මම බොරුවක් නෙමෙයි කියන්නේ ඇත්තක්මයි කියන්නේ. මගේ ඇස් දෙකට හරි වෙහෙසයි දැන් නිදි මරලා. ඉතින් තුන් යාමේම මෙයාට නිදි මරාගෙන මේ වගාව ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා මේ සිව්පාවන්ගෙන්. විශේෂයෙන්ම ඌරන්ගෙන්. බිම එළි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති. මොනවාද මේ කණුමදු කියලා කියන්නේ? පුතේ සාමාන්‍යයෙන් අපි ඔය පඳුරක් වගේ තියෙන තැනකට කපලා දැම්මට පස්සේ ගහක් වගේ තියෙන තැනකට කපලා දැම්මට පස්සේ ඒකේ ඉතුරු වෙනවා පොඩි මුලත් එක්ක පොඩි කඳේ අන්තිම කොටස ඉතුරු වෙනවා. බිම අපිට නිකන් ඇවිදිද්දි පෑගෙනවා වගේ ඒක නිකන්
අන්නේ කොටස තමයි කණුමදු කියලා කියන්නේ. ඉතින් මේ වගාව ඌර ඇවිල්ලා විනාශ කරලා දැම්මොත් අවසානයේදී ගොවියට ඉතිරි වෙන්නේ මේ කණුමදු මේ ගස්වල චූටි කොටස් ටික විතරයි පොළවේ. ඉතින් හැට වෙහසයි තුන් යාමෙම නිදි මරලා ගොබ කළුවෙමින් කුරහන් කිරි වැද වැඩිති. පුතේ මෙතන අර්ථයන් දෙකක් තියෙනවා. සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ගොවියාගේ ඇස්සට නිදි මරලා නිසා ඇස් ගොබේ කළු වෙලා කියලා. තවත් කෙනෙක්ට මේක දෙවෙනි අර්ථය විදිහට ගන්න පුළුවන්. මේ කුරහන් කරලේ ගොබය මේකේ කළු වෙලා ඒ කියන්නේ කුරහන් කරලා හොඳින් පැසෙනවා කියන අර්ථය ගන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි එනවා හතරවෙනි කවියට. හේනේ පැලේ මා විඳිනා සුරුකන් ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන් වැටටත් උඩින් උන්නල්ලන මලක්කන් අපොයි මගේ කිරිවදිනා කුරක්කන්. ඉතින් මෙතනින් කියන්නේ ඔන්න මේ ගොවියා හේනේ පැලේ බොහෝ දුක් විඳිනවා. එයාගේ ජීවිතේට සැනසීමක් සතුටක් නැහැ මේ වගාව ආරක්ෂා කිරීමේ වගකීම යාට දැන් පැවරිලා තියෙන නිසා. ඉතින් මේ වගා භූමිය ආරක්ෂා කරගෙන මේ විදිහට ගොවියා කටයුතු කරද්දී ඌරෝ ඇවිත් මේ වගා භූමිය වටපිට සක්මන් කරනවා. ඒ වගේම තමයි ඌරෝ ඇවිල්ලා වැටටත් උඩින් පැනලා මේ වගා භූමියට ඔන්න අනවසරේ ඇතුල් වෙනවා. ඒත් එක්කම ගොවියා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා සංවේදීව. අපොයි මගේ කිරිවදිනා කුරක්කන්. අනේ මගේ කිරිවැදුන කුරක්කන්ට කියලා ගොවියා හරිම සංවේදීව තමන්ගේ දුක මේ විදිහට ප්‍රකාශ කරනවා. එහෙනම් මෙතනදී මේ කිරිවදිනා කියන එක අදහස් කරන්නේ පුතේ පැසීගෙන එන මේ ගොවියාගේ වගාව මේ වෙනකොට එයා නිදි මරලා ආරක්ෂා කරගෙන උන දැන් පැසීගෙන වගාවේ එන්නේ මේ අවස්ථාවේ තමයි මේ ඌරු ඇවිල්ලා මේක විනාශ කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ගොවියා මේගේ මහන්සිය එයා මෙතනදී භාවාර්ථ නිපාතයක් ලෙස අපොයි කියන එකෙන් ගම්‍යමාන කරලා තියෙනවා. එහෙනම් අපි යමු පස්වෙනි කවියට. කටුවැල්ලේ මගේ හේනේ කුරක්කන් වැට අහුරා ඌරන්ගෙන් වලක්කන් කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරනි නොකා ඵලයව මගේ කුරක්කන්. ඉතින් මේ කවියෙන් කියන්නේ පුතේ කටුවැල්ලේ මට හේනක් තියෙනවා. ඉතින් මේ කටුවැල්ලේ තියෙන මගේ හේනේ මහා කුරක්කන් වගාවක් සිද්ධ කරනවා. ඉතින් මේ වගාව ආරක්ෂා කරන්න වැටක් අහෝරලා. ඉතින් වැටක් අහෝරලා ඌරන් දිවන වගා භූමිය ආරක්ෂා කරගෙනයි ඉන්නේ. කරගන්නට බැරි වුණ මහ කුරක්කන්. ඉතින් මේක ආරක්ෂා කරගන්නට බැරි වුණොත් ඉතින් මොකද වෙන්නේ අවසානයේදී? අනේ ඌරන්ගෙන් මෙයා ඉල්ලීමක් කරනවා. ඌරණි නොකා ඵලයව මගේ කුරක්කන්. අනේ ඌරණි කන්න නම් එපා යන්න කියලා මේ ඌරන් මෙයා එලවලා දානවා. හරි. එහෙනම් අපි යමු 6 වෙනි කවියට. මෙදා හේනේ පැහිලා ඇති කුරක්කන් රන්වන් කරල් බර වී ඇති සුරක්කන් ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන්. මෙදා හේනේ හොඳින් පැහිලා තමයි කුරක්කන් ටික තියෙන්නේ. ඉතින් රන්වන් කරල් බර වෙලා තමයි උන්නේ තියෙන්නේ. රන්වන් කරල් බර වෙලා කියන අදහස් කරන්නේ වගාව හොඳින් පැහිලා වගාවේ අස්වැන්න නෙලා ගන්න ඕන දැන් ළඟයි කියන එක. ඉතින් මේ අවස්ථාවේදී ඌරෝ නොකෑවොත් මේ කුරක්කන් ටික මගේ බඩගින්නට මේක ඖෂධයක් වෙනවා කියලා කියනවා. පුතේ මෙතන අදහස් දෙකක් ප්‍රකාශ කරනවා. එකක් තමයි කුරහන් ටික Tamanට උයාගෙන කාලා තමන්ගේ ඒ කුරහන් වලින් ආහාරයක් පිසගෙන කාලා තමන්ගේ බඩගින්න නිවා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි තමන්ගේ බඩගින්න විතර එකම ඖෂධය ආහාරනේ. ඒ Tamanට ආහාර සපයා ගන්න මේ කුරක්කන් ටික විකුණලා ඒ ලැබෙන මුදලෙන් තමන්ගේ බඩ පුරව ගන්න පුළුවන් කියන අදහසක් මෙතනින් ලබා දෙනවා. ඊළඟට අපි යමු ඔන්න 7 වෙනි කවියට. කුරක්කන් තුනයි වැපිරුවේ අමාරුවේ කපන්ටත් බැරුව අතපය රුදාවේ අරින්ටත් බැරුව ලොවඟම සිනාවේ කපමු නෑනේ ඉපනැල්ලේ සුභාවේ. පුතේ මෙතනින් අදහස් කරන්නේ කුරක්කන් හේන් තුනක් වගා කරලා තියෙනවා මේ ගොවියා. ඉතින් මේ ගොවියා කුරක්කන් වගාව හොඳින් සරුසාරව සිද්ධ කරලා ඒ වගේම කුරක්කන් හේන් තුනක් වගා කරලා මේ ගොවියාට දැන් හරියම මහන්සි. අතපයයාගේ රිදෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. මේ අතපය රුදාවේ කියන්නේ ගැම්මින් කටව හරිය උදාගෙන තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මෙයාට මේක අතාරින්නත් බෑ. අතහැරියොත් මේ ලෝකෙ මෙයාට hina වෙනවා. සාමාන්‍ය පිරිමි කෙනෙක් රැකියාවක් මම නතර කළොත් ඒකට මුළු ලෝකෙම hina වෙනවා. hina වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේක තමයි මේ ගොවියා ව්‍යංගයෙන් කියන්නේ. එයාට මේක අතාරින්න බෑ. ලෝකෙ මෙයාට hina වෙන්න පුළුවන්. ඉතින් එයා තමන්ගේ නෑනට කතා කරනවා මේ වගාවේ අස්සරු නෙලා ගන්න එන්න කියලා. ඉතින් ඉස්සර කාලේ තිබුණා නෑන මස්සිනා අතර ප්‍රේම සම්බන්ධය. ගොඩක් වෙලාවට මස්සිනා විවාහ කරගත්තේ තමන්ගේ නෑනව. ඉතින් මෙන්න මේ නෑකම නැත්තම් මේ ප්‍රේම සම්බන්ධය ගැන මෙතනදී ඔන්න අපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට අපි යනවා අවසාන කුරක්කන් කවිය වන 8 වන කවිය වෙත.
එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන් මග යන්නෝ මට සරදම් කරක්කන් එපැති වෙන්න කවුදැයි කළ නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. ඉතින් මේ කවියෙන් කියන්න පුතේ එපෙති දෙපෙති පැත්තේ මේ පැත්තේ දෙපැත්තේ මගේ හේන් වල කුරක්කන් වගාවේ අසර මෙලන කාලේ ලඟ වෙලා තමයි තියෙන්නේ. හැබැයි කුරක්කන් මලේ එක පෙත්තයි දෙපෙත්තයි හොඳට තියෙන. අනිත් පෙති සියල්ලම සාර්ථක නෑව සරුසාර නෑ. කුරක්කන් හරියට බීජ නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් මෙතනදී ගොවියා සැක කරනවා මේ ලස්සන කුරක්කන් මල පෙති දෙකේ කුරක්කන් මලක් වෙන්න හේතුව මොකක්ද? මට කවුරු හරි හුනියමක්වත් කරාද නැත්නම් මට ගුරුකමක් කරාද කියලා මෙතනදී ගොවියා හිතනවා. ඉතින් අතීතයේ මේ ගැමි ජනතාව මේ හුනියම් එහෙම නැත්නම් ගුරුකම් කියන ඒවා තදින් විශ්වාස කළා. ඉතින් ඒ පිළිබඳව තමයි මේ කවියේ අපිට පසක් කරලා තියෙන්නේ. ඉතින් අවසානයේදී කවිය මෙන්න මෙහෙම කියනවා. "පිටි වෙන්න කවුද ඒ කළ නරක්කන්." මේකෙන් තමයි එයා මේ හුනියමක් හෙවත් නැත්නම් ගුරුකමක් තමන්ගේ වගාවට සිද්ධ කරලා කියලා හිතන්නේ. ඊළඟට කියනවා "කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්." හරි කොහොම වුණත් කමක් නැහැ. මගේ වගාවේ එක පෙත්තක් තිබුණත් කමක් නැහැ. මම මගේ වගාවේ අස්න නෙලා ගන්නවා කියන අදිෂ්ඨානය ඇතිව කුරහන් ගොවි අවසානයේදී කටයුතු කරනවා. ඉතින් මේ පද්‍යපන්තිය හරිම ලස්සනයි. අපේ අතීත කුරහන් වගාවේදී භාවිතා කරන ලද කුරක්කන් කවි තමයි මේ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් අවසානයේ අදිෂ්ඨානය කැපවීම නිසා කුරහන් ගොවියා ජයග්‍රහණය කරනවා. ඉතින් මේකෙන් අපේ ජීවිතේටත් මට හිතෙනවා පොඩි හෝ ආදර්ශයක් තියෙයි කියලා. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හොඳම සිංහල පන්ති YouTube නාලිකාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.